හෙලෝ ළමයි. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම ගෙනාවේ අපේ ලෝ ෆැකල්ටි එකට අලුතෙන් එන්න ඉන්න නංගිලාට. ඔයාලට හොස්ටල් හම්බ වෙනවා නම් පළවෙනි අවුරුද්දේ හම්බෙන්නේ මේ නාරාහෙම්පිට තියෙන අලුතින් හදපු කාලිංග මාවත හොස්ටල් එක. ඉතින් මාත් මුල් සති දෙකේ මේ හොස්ටල් එකේ හිටියා. ඒ ඉන්නකොට ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ. ඉතින් ඔයාලා ආසාවෙන් ඇතිනේ හොස්ටල් එක මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ අපිට. ඉතින් ඔය ඉස්සරහින් තියෙන ටේබල් එකේ අපි යන එන වෙලාව සයින් කරලා යන්න ඕනි. මෙතන බුදුමැදුරක් තියෙනවා. ලිෆ්ට් එකක් තියෙනවා අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඕනනම් පඩිපෙළ යන්නත් පුළුවන්. තව එතකොට මේ හොස්ටල් එකේ කැන්ටින් එකක් තියෙනවා. අපිට ඒකෙන් කන්නත් පුළුවන්. නැත්නම් කැම්පස් එකේ කැන්ටින් එකෙන් කන්නත් පුළුවන්. අපි හිටියේ 8 වෙනි ෆ්ලෝ එකේ. ඉතින් මේ විදියට තමයි අපිට රූම්ස් තියෙන්නේ. ඇත්තටම හරිම නිදහස්. අපිට මේ හොස්ටල් එක තියෙන්නේ අපාර්ට්මන්ට් එකක් වගේ. එක අපාර්ට්මන්ට් එකක 4 දෙනෙක් ඉන්නවා. රූම් එකක 2 ගානේ රූම් 2ක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එක රූම් එකක්. මෙතන බැල්කනි එක. එතනින් ලස්සනට කෝච් එහෙම රැට යනවා පේනවා ලයිට් එක. හරිම ලස්සනයි. ඊට පස්සේ මේ වොෂ්රූම් එක ඒකත් හරිම පිරිසිදුවට තියෙනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ රූම්ස් දෙක. ඊට ඉස්සරහින් තියෙනවා සිංක් එකකුයි අපිට තේ හදා ගන්න ඕන බඩු ටික තියන්න තැනකුයි. ඉතින් හොස්ටල් එකේ උයන්න එහෙම නම් දෙන්නේ නැහැ. හොස්ටල් එකේ ඇතුළට ගෙනල්ලා කන්නත් බෑ. කැන්ටින් එකේ කාලා එන්න ඕන. ඉතින් මෙතන තියෙන අපේ ස්ටඩි ඒරියා එක 4 දෙනාටම පාඩම් කරන්න මෙතන ඉඩ ඇති. ඉතින් ওই විදිහට තමයි අපේ හොස්ටල් එක තියෙන්නේ ෆස්ට් ඉයර්ස්ලට. ඔයාලගේ වැඩ ටික කිසිම කරදරයක් නැතුව ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දැනගන්න දේවල් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.